ලෝකයේ එක සන්නාමයක් තියෙනවා. එක පැත්තකින් ලෝකයම මන්මත් කරන සංගීත භාණ්ඩ හදන ගමන් අනිත් පැත්තෙන් ලේ රත් කරන සුපිරි මෝටර් බයික් හදන. ඔව්. මම මේ කියන්නේ යමහා ගැන. යමහා කියන නමවම මතක් වෙන්නේ මොකක්ද? වේගවත් මෝටර් සයිකලයක්ද? නැත්නම් පියානෝ එකක්ද? එහෙමත් නැත්නම් ගිටාර එකක්ද? විශේෂම දේ තමයි මේ හැම දෙයක්ම හදන්නේ එකම සමාගමක්. ඔයා කවදා හරි හිතලා තියනවද මෝටර් බයික් හදන කම්පැනි එකක ලෝගෝ එකකට ඇයි ටියුනින් ෆෝක්ස් 3ක් දාලා තියෙන්නේ කියලා? බයික් එකක් සහ පියානෝවක් අතර තියෙන සම්බන්ධය මොකක්ද? අද අපි යමු එක මිනිහෙක්ගේ අතේ සතේ නැතුව කැඩිච්ච ඕගන් එකක් හදන ගමන් ලෝකයේම දිනපු යමහා අධිරාජ්‍යයේ සැබෑ සහ ඇදහිය නොහැකි සාර්ථකත්වයේ කතාව අස්සට. මේ කතාව පටන් ගන්නේ 1887 ජපානයේ හමාමත්සු කියන නගරයෙන්. තෙරකුසු යමහා කියන්නේ ඔරලෝසු හදන වෛද්‍ය උපකරණ අලුත්දෙඩියා කරන සාමාන්‍ය කාර්මිකෙක්. දවසක් මේ නගරයේ තිබුණ එක පාසලක විදේශයකින් ගෙනාපු රීඩ් ඕගන් එකක් කැඩෙනවා. ඒක හදන්න කවුරුත්ම නැති තැන හැමෝම යන්නේ තෙරකුසු කාවට. මේ තෙරකුසු මේක ගලවලා බලනවා. එයාට තේරෙනවා මේක ඇතුළාන්තය කොච්චර අපූර්වද කියලා. එයා ඒක සාර්ථකව හදනවා විතරක් නෙවෙයි, එයාට ඒකත් එක්ක එක පිස්සු අදහසක් එනවා. එයා හිතනවා මට පුළුවන් මීට වඩා හොඳ එකක් ලංකාවේදීම නෑ ජපානයේදී හදන්න. ඔහුට සල්ලි තිබුණේ නෑ. හැබැයි ඔහු ළඟ උත්සාහය තිබ්බා. එයා තනියම ඕගන් එකක් හැදුවා. හදලා ඒක පරීක්ෂා කරන්න කිලෝමීටර් ගාණක් දුර තියෙන ටෝකියෝ නගරයේ සංගීත විශ්වවිද්‍යාලයට කරේ තියාගෙන අරගෙන ෆයින් ගිහින් තියෙනවා. හැබැයි එතනින් ඔහුට ලැබුණේ බලාපොරොත්තු සුන්නුණු උත්තරයක්. ඔවුන් කිව්වේ මේකේ ටියුනින් වැරදි. මේකෙන් හරියට මියුසික් ප්ලේ කරන්න බෑ කියලා. නමුත් මේ ටෙරකුසු පරාජය බාර ගන්න ලෑස්ති වෙන්නේ නෑ. එයා සංගීතය සහ ටියුනින් ගැන මුල ඉඳන් ඉගෙන ගන්න පටන් ගත්තා. 1889 දී එයා ජපානයේ පළවෙනි හොඳම ඕගන් එක හදනවා. ඒකෙන් නිපොන් ගක්කි කෝපරේෂන් ලිමිටඩ් කියන ආයතනය බිහි වෙනවා. පසු කාලයක යමහා කෝපරේෂන් කියන සමාගම බිහි වෙන්නේ මෙන්න මේකත් එක්ක. මෙන්න මේ සංගීතයේ තියෙන නිවැරදිභාවය සංකේතවත් කරන්න තමයි මේ ටියුනින් ෆෝක්ස් 3ක් ඔහුගේ යමහා ලෝගෝ එකට එකතු කරලා තියෙන්නේ. මේ Yahoo ලෝගෝ එකේ තියෙන මේ ටියුනින් ෆෝක්ස් 3න් නිරූපණය කරන්නේ ටෙක්නොලොජි, ප්‍රොඩක්ෂන් සහ මියුසික් කියන එක. මේ සමාගමේ ගුණාත්මක භාවය සහ සංගීතයට ඇති කැපවීම පෙන්වන සංකේතයක් බවට පත් වෙනවා. එතකොට 1900 වෙද්දී ඔවුන් පියානෝ හදන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට තමයි යමහා ලෝකයේ අංක 1 සංගීත භාණ්ඩ නිෂ්පදකයා බවට පත් වෙන්නේ. හැබැයි දෙවෙනි ලෝක යුද්ධයත් එක්ක හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තා. දෙවෙනි ලෝක යුද්ධයත් එක්ක ජපානය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පටන් ගන්නවා. යමහා ෆැක්ටරි එක බෝම්බ ප්‍රහාර නිසා අලු බවට පත් වෙනවා. යුද්ධ කාලේ රජයේ බලකරීම නිසා ඔවුන්ට සිද්ධ වෙනවා සංගීත භාණ්ඩ වෙනුවට ගුවන් යානාවල ප්‍රොපෙලර් සහ ලෝහ කොටස් හදන්න. යුද්ධය ඉවර වෙද්දී යමහා සමාගම ණයකාරයෙක් බවට පත් වෙලා විනාශ වෙලා තිබුණා. ඒකත් එක්ක 1950 දී යමහා සමාගමේ පාලනය නව නිපැයුම් කරුවෙක් වුණු ගෙනිචි කවකාමි බාර ගන්නවා. එයා ෆැක්ටරි එක වටේ බලද්දි දැක්කා යුද්ධයට බඩු හදන්න ගෙනාවු වටිනා ලෝහ උණු කරන මැෂින් එකක් නිකම්ම දි รา පත් වෙලා යනවා. ඒකත් එක්ක මේ කවකාමි හිතුවා අපි ළඟ ලෝහ වැඩ කරන්න සුපිරි මැෂින් එකක් තියෙනවා. මිනිස්සුන්ට දැන් ඕනේ ලාභයට ගන්න පුළුවන් වාහන. ඇයි අපි මෝටර් බයික් හැදුවේ නැත්තේ කියන අදහස මේ කවකාමිට ඇති වෙනවා. ඒකත් එක්ක ඔවුන් සංගීතයේ පැත්තකට දාලා බයික් හදන්න යන එක ලොකු රිස්ක් එකක් බාර ගන්නවා. හැබැයි 1955 දී ඔවුන් එළියට දැම්ම ඔවුන්ගේ පළවෙනි මෝටර් බයික් එක තමයි Yamaha YA1 කියලා කියන්නේ. ඒ කාලේ ජපානයේ බයික් කම්පැනි 100කට වඩා තිබ්බා. Yamaha එකට තැනක් ගන්න නම් කොක්ම හරි වෙනස් දෙයක් කරන්න ඕනේ වුණා. ඔවුන් මේ Yamaha YA1 බයික් එක කෙලින්ම දැම්මා ජපානයේ අමාරුම රේස් එකක් වුණ Mount Fuji accent රේස් එකට. හැමෝම hina වුණා. මියුසික් කම්පැනි එකක් රේස් පදින්න ආවම. හැබැයි ප්‍රතිඵලය උනේ Yamaha YA1 බයික් එක ඒ රේස් එකකින් පළවෙනි තැන දිනා ගන්නවා. Yamaha කියන්නේ හැමදාම වෙනස් විදියට හිතපු සමාගමක්. Yamaha කියන්නේ රෝඩ් බයික් විතරක් නෙවෙයි, ඒක රේසිං ටෙක්නොලොජි එකක්. 1955 ජූලි 1 වෙනිදා බයික් අංශය වෙනම සමාගමක් බවට පත් කරනවා. ඒ කියන්නේ Yamaha Motor Corporation Limited කියලා බයික් අංශය වෙනම සමාගමක් බවට වුන් පත් කරනවා. එතන ඉඳලා එකම නමකින් ලෝගෝ දෙකකින් ලෝකය පාලනය කරන සමාගම් දෙකක් බිහි වෙනවා. Yamaha Motors සමාගම 1960 ගණන් වලදී ඇමරිකාව සහ යුරෝපානු වෙළඳපොළට ඇතුළත් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් වල Yamaha කියන්නේ ඉතා විශ්වාසදායක බ්‍රෑන්ඩ් එකක්. ඔවුන් නිකන්ම බයික් හැදුවේ නැහැ. two stroke engine තාක්ෂණය ලෝකයේ ඉහළටම අරගෙන යන්න මේ Yamaha Motors ආයතනයට හැකියාව ලැබෙනවා. Yamaha DT1 ඒ කියන්නේ ලෝකයේ පළමු සැබෑ ඩුවල් ස්පෝර්ට් බයික් එක බවට පත් වෙන්නේ මේ Yamaha DT
1 කියන බයික් එක. ඒ විදිහට ලෝකයේ පළවෙනි ඩුවල් ස්පෝර්ට් බයික් එක බවට පත් වෙමින් ඕෆ් රෝඩ් කලාව ලෝකයට හඳුන්වලා දෙන්න මොවුන්ට හැකියාවක් ලැබෙනවා. RD 350 RX 100 ආසියාවේ සහ ලංකාවේ අදටත් තරුණයන්ගේ ලේ රත් කරන ජනප්‍රියම බයික් එක බවට පත් කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. මේ අතරතුර මියුසික් සයිට් එකකින් Yamaha DX7 සින්තසයිසර් එක ඔවුන් හඳුන්වලා දෙනවා. 1980 දශකයේ පොප් මියුසික් වල ශබ්දය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මේ Yamaha DX7 සින්තසයිසර් එකට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මයිකල් ජැක්සන්, මෙඩෝනා වගේ අයගේ සින්දු වල ශබ්දය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව මේ සින්තසයිසර් එකට පුළුවන් වෙනවා. මේ Yamaha සමාගමේ සාර්ථකත්වයේ රහස තමයි ඔවුන්ගේ රේසින් DNA එක. ඔවුන් විශ්වාස කරා රේස් ට්‍රැක් එකක් දිනන තාක්ෂණය සාමාන්‍ය පාරට ගේන්න ඕනි කියලා. ඒ කියන්නේ ඒකෙදි ඔවුන් වෙලන්ටිනෝ රෝසි කියන සුපිරි ක්‍රීඩකයා Yamaha YZR-M1 බයික් එකකින් MotoGP ලෝකෙම හොල්ලද්දී Yamaha කියන නම ලෝකයේ වේගය සහ විශ්වාසවන්තම සන්නාමය බවට පත් වෙනවා. ඔයා දන්නවද? සුපිරි මෝටර රථයක් වුණු Toyota LFA එකේ V10 එන්ජින් එක ඩිසයින් කරලා ඒකේ එක්සෝස් සවුන්ඩ් එක මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වගේ ටියුන් කරේ Yamaha සමාගමෙන්. බෝට්ටු එන්ජින්, ස්කූටර්, සර්ෆ් බෝඩ්, රොබෝ තාක්ෂණය මොවුන් මේ වගේ අත නොගහපු ශ්‍රේෂ්ඨයක් නැති තරම්. පැඩිච්ච ඕගන් එකකින් පටන් ගත්ත මේ ගමන අද මිලියන ගණනක අධිරාජ්‍යයක්. Yamaha සාර්ථක වෙන්න ප්‍රධාන හේතු කීපයක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ Yamaha සාර්ථක වෙන්න හේතු කීපයක් බලපාලා තියෙනවා. එකක් තමයි උසස් ගුණාත්මක භාවය. ඒ වගේම නවෝත්පාදන, පාරිභෝගික විශ්වාසය සහ රේසින් ටෙක්නොලොජි එක. ඒ වගේම සංගීතය සහ ඉංජිනේරු තාක්ෂණය එකට එක්වීම කියන මේ කරුණු නිසා Yamaha අද ලෝකයේ වටිනම බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. පුංචි ඕගන් රිපෙයාර් කරන මිනිසෙක්ගේ සිහිනයක් අද ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා. මේකෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි කුඩා ආරම්භයක් වුණත් විශාල දැක්මක් සහ අඛණ්ඩ කැපවීමක් තිබුණොත් ලෝකෙ ජය ගන්න පුළුවන් කියන එක. ඉතින් ඔයත් Yamaha බයික් එකක් පදින, එහෙමත් නැත්නම් Yamaha සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ තවත් සාර්ථකත්වයේ කතා බලන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝයෙන් හමු වෙමු. සුබ දවසක්. Bye bye Knowledge Seekers.